මෙම භූකම්පනයෙන් වැඩිම බලපෑම එල්ල වූයේ මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයටයි. මේ අනපේක්ෂිත ආපදා අවස්ථාවේදී මියන්මාරයේ මැන්ඩලේ ගොන්තොටුපලේ උද්ගත වූ නොසන්සුන් තත්ත්වයන්. භූකම්පනයේ බලපෑමෙන් සංනිවේදන සබඳතා අවහිර වී ඇති අතර පවතින හමුදා පාලනය හේතුවෙන් තොරතුරු යථාවත් වීමද ප්‍රමාද වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට ආරම්භයේදී වාර්තා වුවත් මරණ ගණන ඉතා ඉහළ අගයක් ගැනීමේ අවදානමක් පවතින බවයි. කෙසේ වෙතත් මියන්මාරයේ කලාප 6කට හදිසි තත්ත්වයන් නිවේදනය කළ හමුදා ජුන්ටාව මානුෂීය ආධාර ලබා දෙන ලෙසට ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් කර තිබෙනවා. Well, there's been less information coming out of Myanmar, the epicenter of the quake, but this is some of the damage in the capital. මෙම ප්‍රබල භූකම්පනයේ බලපෑම් චීනයට මෙන්ම තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබුණා. ඉන් නොසන්සුන් වූ බැංකොක් වැසියන් ගොඩනැගිලි වලින් පිටතට පැමිණි අයුරුයි මේ.แต่สักพักหนึ่งโต๊ะเริ่มสั่นไหวเก้าอี้เริ่มโยกคอมเริ่มโยกแล้วก็ทีนี้รู้แล้วครับมีเสียงปรีแตกของกำแพงเนาะแล้วก็กระจกมีปรีแตกด้วยครับผมแล้วก็ของบนබැංකොක් නුවර ගොඩනැගිලි මෙවන් ආපදාවලට ඔරොත්තු දෙන අයුරින්ම නිම කර නොතිබීමෙන් භූකම්පනයෙන් බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබෙනවා. මේ එහි ඉදිවෙමින් පැවති තිස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටුණු ආකාරයයි. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී එතුළ කම්කරුවන්ද සිට ඇති අතර 80 ඉක්ම වූ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට වාර්තා වනවා. උද්ගත වූ තත්ත්වයේ හමුවේ හදිසි හමුවක් ඇඳ වූ තායිලන්ත අගමැති පෙටොන්ටාන් ශිනවත් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. රජයේ තායිලන්ත වැසියන්ට අනතුරු අඟවන්නේ ඉදිරි පැය 24 තුළ ප්‍රබල පසුකම්පන අවදානමක් පවතින බැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි. ඒ අනුව සංචාරකයන් ඇතුළු ජනතාව බැංකොක් නුවරින් පිටවීමට උත්සාහ කිරීමත් සමග දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තා බැංකොක් නුවර සිටින තායිලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමේ සභාපති දමිත් සිල්වා. මම ලන්ච් එකට ගිහින් ඇවිත් ඔෆිස් එකේ ඉන්නකොට අපේ ඔෆිස් එකේ ඉන්න සියලුම දෙනා එළියට දුවනවා. ඒගොල්ලන්ගේ භාෂාවෙන් එළියට දුවන්න කියාගෙන ඊට පස්සේ මමත් එළියට ගිහිල්ලා බැලුවා. මේක සාමාන්‍ය විනාඩියක් පමණ තිබුණා මේ ස්වභාවය. දැන්ට නම් බැංකොක් වල තත්ත්වය බැංකොක් වල ඉන්න ජනතාව බැංකොක් නගරයෙන් එළියට ගමන් කරනවා. බැංකොක් නගරයේ තියෙන සියලුම මෙට්‍රෝ ට්‍රේන් උඩින් යන ට්‍රේන් සියලුම නවත්තලා තිනවා නැවත දැනුම් දෙනතුරු. ඇමරිකානු ජාතික භූකම්පන තොරතුරු සේවය පවසන්නේ මියන්මාරයට බලපෑ භූකම්පනය 2023 දී තුර්කි සිරියා භූකම්පනය මෙන් ප්‍රබල බවයි. තුර්කි සිරියා භූකම්පනයෙන් 53000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. එමෙන්ම ඉදිරි පසුකම්පන පිළිබඳවත් ඇමරිකානු ජාතික භූකම්පන තොරතුරු සේවය අනතුරු අඟවනවා. මේ අතර මියන්මාරයට බලපා ඇති ප්‍රබල භූකම්පනයෙන් පසු එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසුවිපරම් සිදු කරන බවයි. එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට 668යි 124යි 980යි 11 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.